සන්ධ්‍යාවන් වේවා සියලු දෙනා. අක්කේ වීඩියෝ වෙන්නේ අලමෙන් අතන මේ උතර අද අපගේ විවාහ මේ වුණානේ හරි කමන්නේ විවාහ ප්‍රතිපති විදාගෙම මේ කවිතසින අමුත්තන් හැටියට නම් කෙරුවා අපේ සියලු ඒ ඉලුපති දෙදෙනාගේ නැසියන් අවුපියන් ඒ සියලු දෙනාම මේ ඉස්සරහම විද්‍යාලයේ අවසර පොතේ අද අපිට මේ ගහනක ආරණ අද සිද්ධ වුණේ මේ මොකද අපේ දෙවියන් මාසේ දෙවියන්ට බලමු මේ දෙදෙනාගේ විවාහය සිද්ධ කළා මම ඒකට සහභාගී වුණා ඒක මේ මම සාක්ෂි වුණා මම ඒ නියෝජනය වුණා අනිත් එකේ මට ඒක ප්‍රධාන විශේෂයක් තියෙන්නේ ඒක අනිත් සාක්ෂිය වගේ මේ මගේ ඉන්නේ මගේ ආරියස් අපි දෙන්නගේ සාක්ෂි දෙකක් මත මගේ මල්ලියේ බලමු පුත්‍රයා නේ මේ වාගේ එකම දුව ඒ ඔයාසි දුන්නේ ඒක අපි ඒ සම්පූර්ණ කරන්නේ විශේෂිතයක් යම මොක මෙන්නගේ පළවෙනි දවසේ විවාහය ලියාපදිංචි මම කියලා අයියයි වයි අසම්කරන ඒ සාක්ෂිදාර ඒ විවාහය විලා මෙන්නගේ හරි විශේෂයි සමාජාත මේගොල්ලෝ ඉන්නේ කියලා කරනවා එක විවාහයකට ආශා කරපු ඒ ඓතිහාසික මොහොත ඒක මම කියන්නේ මොකද අන්නේ මගේ දුවලගේ දේවතරට කිව්වේ මොකේ අයියෝ ආයෙත් උඩ තැන්වලදී ඒ සාක්ෂිදාර දිනවා මොකද සාමාජිකලා කියනවා ඒක නිසා ඒ අයියයි මයි ඒ කවුරුලා ඒ අපි දෙන්නගේ ඒ හයිබ්‍රිඩ් එක ඒක නම් දුවන්නේ මේ දෙන්නගේ විවාහය එතකොට හරි දැන් අපි කලේ ගියපස්සේ දෙවෙනි එක අපි ඊයේ කවුරු මෙතන ඉන්න කිසියෙක් කිව්වේ නෑ විවාහයේ මංගල කියන අභිෂේක මංගල ඒ කියන්නේ කීමක දැන් ඒ මේක අපිට මේක පවත් ගන්නවත් ලැබෙන්නේ අපිට මේක කලින්ම දුන්නා මේ අහවල් අපේ මාසෙ සම්බන්ධයෙන් අපි බලන්නේ ඉන්න මේක මොකද මේ දෙකෝම බලන්නේ ඉන්නේ මේකේ අපේ දාලියාපත් ඉස්සරහට ඒ ගානය ආයි මේකේ ඒ උත්සවස්ත්‍රියෙන් අරගෙන මේ නෑ යෝගිතවත් එක්කවලා අපි සන්තෝෂ වෙලා ඒ ගන්න එක තමයි මේ දෙකෙන් දෙන්නගේ බලාපොරොත්තු අපිට බලන්න. මොකද අපි අවසාන මොහොත වෙනකම් ඉඳලා කොහොම හරි අපිට අවස්ථාවක් ලැබුණා ඒක කරගන්න. අද මට ආරංචි කරනකොට තුන්වෙනි ඉඳලා මේ තුන්වෙනි මට කිව්වේ තුන්වෙනි ඉඳලා විවාහ මංගල කොහොම අවුස්. එතකොට මම ඒ අපි හිතනවා මේ දෙවල නම් ඉතින් වාසනාවන්ත වුණා තමන්ගේ විවාහයේ තමන්ගේ සමෝදරයෝ නෑදෑයෝ අම්මලා තාත්තලා දුක්කට හොඳට මගේ අපේ පොල්ලේ ගත්ත ඔක්කොම එක්කවලා ඒක අපිට මුක්ති වෙනවා. දැන් ඒකත් වෙයි. දැන් මේ තුන්වෙනි අතට දැන් එළදෙන විවාහයක අපි සාමාන්‍යයෙන් මූලික දේ වුණාම ඒ විවාහ සිද්ධ වෙලා ඉවරයි. අපි දන්න විදියට. මොකද ඒක තමයි වගේ ඔය අපි ප්‍රතිෂ්ඨා වෙන්නේ. ඒ එනවා මම පළවෙනි දවසේ මේ විවාහයේ සිද්ධ කරපු ඒ රෙජිස්ට්‍රාර් වරක් ඒක ඇත්තම මම
හරිම ගන්නවා. ඒකත් මේ න්යායේ ඩයරෙක්ට් නැත්නම් ඒක හරියට එයා ඒ දාසමන් කරලා ඉතින් මේගොල්ලෝ සෙන්දීපු ට්‍රැක්ගේ නැවත කණික් ට්‍රැක් කරන තරක් ඒක හොගයි. ඒ අපේ කට්ටියගෙම ඒ ඉන්න මට හෙට ඊයේ මට ලැබුණා අද මම හිතුවා මුලට ඒ කියලා මොනවද දැන් අපිට මෙතන තියෙන්නේ මේකයි. අපි මේ සියලු දෙනාම අපි මේවා අපි ඔක්කොම ගත්තා. අද අපිට සම්පූර්ණයෙන් සතුටු වෙන්න පුළුවන්. මේ ඩයබටිස් දෙකක් මේ පාර්ශව දෙකක් එකට එකමුවේ. එකමුවේ එක ගොඩ නැගෙනවා. නැවත මේ නෑපත්. ඒ නෑපත් වලින් තමයි මම ඔක්කොම කතා කරන්නේ. යුතුයයි නම් කියනවා මම ආව දැකලා කියන හැමදාම කියලා වගේ මම මෙයාට ඉතින් නම උණු ටික මේකයි මම කොහේද හම්බෙලා දිනුවා මම මේක උදායික අපිට සාමාන්‍ය දෙයක් මම මෙහෙම වෙන කියලා මෙයා ඉතින් නළුවා මම කිව්වා සුනිසි සෙමිනාර් එකේ ඒ වගේ මේවා කියන්නේ මේ කියන්නේ යාට ක්ලික් වෙන්නේ නැහැ මම මන්තනේ ඒක හොඳයි ඒ කොහේද අපි හමු වෙලා ඒකනේ අපි ඒක නෑ ඒක අපි කොහොමද ඒක තවත් එකක් කියනවා මේ අද වෙන්නේ ඔබතුමා මට සංසන්දනය අපි දුක් දෙක සියලුම කමකරලා අද පැවැත්වෙන කාර්යය තමයි මේ දුර අද මේ ගෙදර මේ දෙමෝපියන් මෙතන ගිනලා විශේෂ උත්සාහයක් තමයි අද මේ ස්ටේෂන් එකේ වෙලා තියෙන්නේ ඔබට මේගොල්ලෝ මේ දෙමෝපියන් කරනවා ඉතින් මම මුලින්ම මේ කරන්නේ මේ දෙන්නා ඉතින් අවුරුදු ගානක් මේක හදලා උගන්වලා අවලපුවලා හැම දෙයක්ම කරලා අද ඒ දෙන්නගේ මම දරුවා වෙන්න ඕනේ මේ තමයි කියන මම දන්නවා මම ඔයගොල්ලෝ ඒක සාකච්ඡා කරනවා ඉතින් ඒකෝට ඒ දරුවාගේ දැන් විතරකාරය කරලා අද මේ වෙනම යනකට දැන් එන්න දෙලා තමන් පිළිවෙල ගෑ ඔක්කොම දැන් තමන් දෙමෝපියෝ ඔක්කොම එහාලා ඒක මහින්දලා අපි සම්මාන ආශයි ඒකෝනේ අම්මාගේ තාත්තගේ ආදරය අද ඔබ කෙනෙක් දැන් තමන්ගේ කිසි වයස ආවට පස්සේ මම පාලකී ඒ මොනේ අපි යනවා නම් මේ ස්මාරක ඒ තමයි අපිට ගෙනියන්නේ ඒගොල්ලෝ ගෙනියන්නේ තමයි සම්පූර්ණ ඒක නිසා ඉතින් අද ඒ අපේ කාර්යක්‍රමවල දැන් කරපු හැම දෙයක්ම අරගෙන අද අපි මේ දෙමෝපියෝ විසින් අද සමාජයේ හදපු මේ දරුවෝ අද අපි මොකද යාගේ දෙවන ජීවිතේ ඒ සහකාරී සමග ඒ සහකාරී ඒ යන කමන තමයි මේ අපි උතුම් කවුලා ඒක අපි ආශිර්වාද කරනවා. එතකොට මම ඊළඟට කියනවානේ ඒ සහකාරව ගැන කිව්වොත් මේක මනින්දක මෙයාව කියන මට මොකද කිය සාමාන්‍ය විදිහට ඇඟිලි මක්කලලා දෙනවා. අපිට ඔයගොල්ලෝ සන්තෝෂ නේ මේ ජීවිතේ මේක ඒක මට පෞද්ගලිකවම මට දෙන්න පුළුවන් සහතිකය. ඒක මම තාත්තෙන්නේ ඒක ආදරේ කරනවා. පොඩි කාලේ නම් අපි ඒකවල මේ දරුවෙක් මට උගලන විශේෂ අම්පෙන්නේ විශේෂ සමගාමන මොකද ඒක නම් මම මතක් කරේ අද මොනවාම ගන්න නැති මෙයාගේ දැන් ඒක තමයි වැඩි විශේෂයක් එයාගෙන වෙගන්න ඒ නිසා මම සන්තෝෂ වෙනවා මේ දෙන්න විවාහපත් වෙන ඒ විවාහපත් වීම ඇත්තමයි කවුරුකට අඳවගෙන යන එක ඉදෙන් දරාන්නේ පොදු විඥාන පොලිසිය ඒ වගේම එකම ආයතනයේ මේ දෙමෝපියන්ව පරිමෝපියන්ව ප්‍රේමයෙන් වශයෙන් තිබා තමන්ගේම ඒ දෙමෝපියන්ව සමාජ ඒ අය සමෝගම වගේම ඒ යාගෙන සම්මතර ඒ
ඒක මුණ කරලා ඒ විදියෝ දෙනම ඒක වර්ධනය කරගෙන ඕගොල්ලන්ගේ ජීවිතේ මොකද යහපත් විදියට අරගෙන යන්න ඕගොල්ලෝ අනිෂ්ඨාන කරගන්න. ඒක නිසා දැන් මම ඒ ඉන්නේකෙදී ඒ දැන් අපි ඊයේ ඉතාලියේ මම මේ දැන් අපි කරන්නේ ඒක නිසා මම ආරාධනා කරනවා ඒ මමගේ දුමෝපි දෙන්නලා මෙතන එන්නේ. ඔය මම මාත්‍රිගේ ඒ දෙන්නක මම දෙන්නලා අපි මේ චාරිත්‍රානුකූල වගේම නීත්‍යානුකූල වගේම අපගේ හිතවන්ත හිතවට වදින විදිහට අපිට කියන විදිහට මම ඉල්ලා හිටනවා මේ දරුවව මේ දරුවන්ට බාර දෙන්න ඒ අපි අද ඉෂ්ට කරන්නේ මේ ඉස්ලාම මත කියන උදාන්ට ආපු දාන්ට අර බුලක් කරලා ඒ වගේම දැන් මම මේ අලුත් වාහනකට වෙවිලා වාහනයක කරලා නැතුණ ඒ ඕගොල්ලන්ගේ සීල දැක්ම ඒ තාත්තම කරපු දේම මේ අම්මා තාත්තගෙන් පාස්කර දුන්නා කියලා මේකලා දැන් අපි මේ ස්ටේෂන් එකේ අපේ සිංහල මේ දවස් කතාවේ අපි එන මේ විවාහ මේකදී අවසාන මේක එන ආගිත තමයි ඉස්සරහ දැන් අපි ජීවු වෙනාම අපේ දැන් මේක මේ ආගිතේ සංකල්පලා ඔබසිරු වෙනාට මේ කමේ ඔබසිරු වෙනාටම ඔබලාගේ සියලු ඉෂ්ට සිද්ධ ප්‍රාර්ථනාවන් මොකදයක් සිද්ධලා මේ දරුවන්ගේ ජීවිත දිහා බලලා සතුටු වෙන පුළුවන් වාද මේක දෙයක් ඇති වේවා කියලා මම සුරුදානම සමුගන්නවා ඒක රිපෝට් කරනවා. ඔව් නේද? මගේ වීඩියෝ වල ඒ වගේ බලන්න ඕනේ. ඒ වගේම මේ ඩෙමෝක්‍රේට් කරලා ආයෙත් මම ඩෙමෝක්‍රේට් කරලා මේ වෙලාවේ අපිට ඒක සහභාගී වෙන සියලු දෙනාට තමයි අපිත් එක්ක පැමිණි සියලු දෙනාගේම අවසරයි. ඉතින් ඇත්තටම මම මන්දරසෝ කවුරුත් මන්දරේ පළවෙනි වතාවට මොකද මේ මම කරුණේ කිසිද මම මේ ඒ ගන්න නමුත් දුර්ගේ මාමා හැටියට මට වගකීමක් තියෙනවා යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න. මම මේ කොමන්ට් සම්බන්ධයෙන් රනිල් විතිරිමාන අපේ නීතිඥ මහත්තයා ඒ වගේම මම මාසික ප්‍රධාන සංවිධායක එක්සත්ජාතික පක්ෂේ මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හැටියට මම එතුමාට තමයි මම දේශපාලනයේ ඉන්නේ. ඉතින් මම දැකපු යහපත් අතර ගුණගරුක සමාජයට වැඩදායි දේශපාලන නායකයෙක්ගේ දුවක් ඒ වෙනුවෙන් මම ගිය මාසෙ 29 තමයි එතුමිය නීතිඥ පදවිය ලබාගෙන මම කොහොමද ඒ උත්සවයට සහභාගී වුණා.
ඉතින් අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. මම මේ වර්ණනා කිරීම කරන්න ඕනේ මොකද සාමාන්‍ය දෙයක් දන්නේ නැතුව ඇති. මෙතුමා ඇත්තටම ලොකු හයියක් මාවට මාසෙදී දුන්නා. ඒ වගේම එකම දුවයි එතුමට සහ එතුමියට සිටින්නේ. මම හිතන්නේ දෙමෝපියෝ දෙන්නෙක් හැටියට දෙන්න පුළුවන් උතුම්ම දායකය තමයි අධ්‍යාපනය කියන එක. ඒක උපරිමයෙන්ම මම හිතන්නේ අපේ පිරිමිතුවට ලබා දුන්නා. අද ඒක ප්‍රතිඵලයක් තමයි මෙතුමිය තාත්තත් එක්කම එකම උසාවියේ එක විදියටම ප්‍රැක්ටිස් කරන්න යන මම හිතන්නේ මාතුමා සෙනින්නේ එකම පවුල. ඉතින් මට හරි ආඩම්බරයි අද වගේ දවසක මට මෙතුමාගේ මේ මගේ ගෙදරට සහභාගී වෙලා මම කෙනෙක් හැටියට සියලුම වැඩ කටයුතු මගේ කියලා හිතාගෙන මම හැම දෙයක්ම කරා. ඉතින් මම මේ දේ කරන්න පෙළඹුණේ වෙන හේතුවක් නෙවෙයි මෙතුමගේ තියෙන කල්පිරියාව. මම මීට ඉස්සර මම ලොකු දේශපාලන නායකයෙක් එක්ක ඉඳලා තියෙනවා. නමුත් ඊට වඩා දක්ෂ සහ අවංක දේශපාලන නායකයෙක් තමයි. එතුමගේ දුව දෙකෙන් දෙනෝයි කියන්නේ එතුමියන් ඒ වගේම මම හිතන්නේ මේ දෙමෝපියන්ට අපි බාර දෙනවා. ඒ බාර දෙනවා කියන්නේ එතුමියන් මේ දුව ඇත්තටම මේ අම්මට තාත්තටයි විශේෂයෙන්ම මම වටිනවා සැලකෙනවා කතා බහ කරන විදිහ හැසිරෙන විදිහ අපි ගෙදරට ගියත් අපිට වැදලා තමයි අපි එකට දෙන්නේ අන්කල් මේ ඉන්නවා කියලා එක කතා කරලා ඒ වගේ ධර්මයක් තමයි අද ඔබ දෙපළට ඇත්තටම බාර දෙන්නේ. අපිට හරි ආඩම්බරෙන් අපි මේ දෙක් දෙගමින් අද අපිට සංග්‍රහය ලබා දුන් මේ අපේ අරංගමල්ලිගේ යාළුවෝ මන්ද යාළුවෝ වෙන්නේ ඇක්ෂා ඒකත් සහ පවුලේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමු. මගේ වැටුප් සමත් මේ ඉන්න සංගමයේ සිටිනවා.